මෙම වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට උපකාරී වූවා නම් ලයික් බටන් එක ක්ලික් කරන්න. අපගේ නවතම තාක්ෂණික වීඩියෝ මගින් ඔබගේ තාක්ෂණික ගැටලු නිරාකරණයට සහ දැනුම වර්ධනයට පහළ ඇති සබ්ස්ක්‍රයිබ් බටන් එක සහ බෙල් ලකුණ ක්ලික් කරන්න. 9116 මැෂින් එකේ 6x width එක කොහොමද සකස් කරගන්නේ කියලා අපි ඔබට පෙන්නනවා. මුලින්ම 6x එක සම්පූර්ණ පළල් ස්ථානට ගෙනල්ලා අපි බලමු මේ නීඩල් එක 6x වැඩ කරන විදිහ. ඔබට පේනවා මේ පැත්තේ මේ ප්ලේට් එකේ වදිනවා දකුණු පැත්තෙන් ඇවිල්ලා නීඩල් එක. වම් පැත්තේදී නීඩල් එකේ ප්‍රමාණය එහා කෙළවරට ගිහිල්ලා නැහැ. ඒ නිසා අපි කොහොමද මේක සකස් කරගන්නේ? අපිට පුළුවන් මෙන්න මේ ස්ථානයේ තියෙනවා මේ ඇණයක්. අපි මේ ඇණේ බුරුල් කරලා මෙන්න මේ ඇනේ අපි උත්සාහ කරලා බලනවා අපි කොයි පැත්තටද මේ කරකවන්නේ. ඔබට පේනවා මේ නීඩ් බාර් එක මේ ප්ලාස්ටික් වීල් එක අපි කරකවද්දී දෙපසට ගමන් කරනවා. අපි මේක දකුණු පැත්තට කරකුවාම අපිට පුළුවන් ඒ අවශ්‍ය ස්ථානෙට මේක අරගන්න. ඒ අවශ්‍ය ප්‍රමාණයට ඒක කරකවලා අරගෙන ඔබට පේනවා මේ ප්ලේට් එකේ එහා කෙළවරට මේක දැන් සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මේ පැත්තේ වදින්නෙත් නැහැ. ඔබට පේනවා මේ පැත්තේ වදින්නෙත් නැහැ. මේ පැත්තේ දැන් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ වෙලාවේදී නැවත අපි කරන්න ඕනේ මේ ඇනේ බුරුල් කරලා අවශ්‍ය ප්‍රමාණයට මේක ඒ අදාළ පැත්තට අරගෙන මේ ඇනෙන් නැවත තද කරන එක. ඒක තමයි මේක තියෙන ඇඩ්ජස්ට්මන්ට් එක. වම් පස සහ දකුණු පස දැන් ඔබට පේනවා එක හා සමාන ප්‍රමාණයකින් නීඩල් එක මේ ප්ලේට් එක තුලට ගමන් කරනවා. ඒ දුර ප්‍රමාණය එක හා සමාන ප්‍රමාණයකින් තමයි මේක ගමන් කරන්නේ. මේ අපි ඔබට පෙන්නවා මේ ස්ථානෙන් තමයි ඒකේ ඇඩ්ජස්ට්මන්ට් එක අපි සිද්ධ කළේ.